ආයුබෝවන් කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් නේද? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම සනීපෙන් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් මම අද පෙන්නන්න යන්නේ අපි ලංකාවට ගිහින් එද්දි අපේ වගාවට වෙලා තිබුණ දේ. ඉතින් අපි ලංකාවට ගිය අතරේදී කලින් වගේම අල්ලපු ගෙදර ඉන්න ඕස්ට්‍රේලියන් ලේඩි වතුර දාන්නම් කියලා කිව්වා. ඒගොල්ලෝ ඉන්න දවස්වලට ඒත් ස්කූල් හොලිඩේස් නිසා ඒගොල්ලොත් ගෙදර ඉඳලා තිබුණේ නැහැ දිගටම. ඉතින් ඒ නිසා අපේ ගස් මැරිලා තිබුණා. අපි එනකොට වැඩිපුරම තක්කාලි ගස් තමයි මැරිලා තිබුණේ. ඉතින් ඒ වගේම වට්ටක්කවැල් පිපිඤ්ඤවැලුත් මැරිලා තිබුණා. මොකද අපි යන දවස්වලත් මෙහෙ රැයට සීතල වුණාට දවල් ගොඩාක් රස්නේ වුණානේ. ඉතින් මොනවා කරන්නද නේද? හැමදේම අනිත්‍ය නිසා අපි ඒ දේත් සතුටින් බාරගත්තා. ඇත්තටම මේ ජීවිතේ අපිට කොයි තරම් දේවල් ලැබෙනවා වගේම නැති වෙනවද? ඒත් අපි ඒ දේවල් දිහා බලන විදිය, ඒව ගැන සිතන විදිය අනුව තමයි අපේ සතුට රැඳිලා තියෙන්නේ. අපිට සබහා ධර්මයෙන් දීලා තියෙන ලස්සන දේවල් බලන්නකෝ. මේ වගේ මේ මිදුලේ හැදිලා තුන වල් පැලයක තිබුණ මල් වගේක්. බලන්න ඒකේ ලස්සන. ඔයගලන්ට මතකද මේ දෙන්නව? මං කලින් ෂෝට් වීඩියෝ එකක් පෙන්නුවා. ඒ දෙන්න පාරේ වැට ළඟටම ඇවිල්ලා හිටියා. ඉතින් මට අල්ලන්න නම් ටිකක් බය හිතුණා. මොකද එයාලට මාව පුරුදු නැහැනේ. හරිම ලස්සනයි මෙයා නේද? මේගොල්ලෝ හීලා අශ්වයෝ වුණාට ඉතින් ටිකක් බයයි මට නම් ළඟටම යන්න. මේ බලන්නකෝ අපි එනකොට අපේ එළවලු වගාව තිබුණ විදිය. තක්කාලි ගස් නම් සීරම් වගේ මැරිලා තිබුණා. ඒ වගේම හනි ඩියු වැල, වට්ටක්කවැල්, පිපිඤ්ඤවැල් එහෙමත් මැරිලා ගිහින් තිබුණා. බෝංචි ගොඩාක් මෝරලා තිබුණා. බණ්ඩක්කත් ඒ වගේ. අපි ඒගොල්ලන්ට වතුර දානකොට එළවලු කඩා ගන්න කිව්වට ඒගොල්ලෝ ඉතින් වැඩි එළවලු කඩාගෙනත් නැහැ. වම්බටුත් ගොඩාක් තිබුණා. ඉතින් අපි ඇවිල්ලා ටික දවසකට පස්සේ අපි මේ තිබුණ අස්සැන්න කැඩුවා. ගොඩාක් ඒවා ඉතින් මෝරලා තිබුණ හින්දා වීසි කරලා දැම්මා. ඉතින් මේ අපි ඉන්න ගෙදර රෙනෝවේෂන් කරපු හින්දා අපිට ඉතින් අත්ති වැඩ ටික අතපසුත් වුණා. ඉතින් අපි මේ පහුවන වීකෙන්ඩ් එකේ තමයි ඒකට වෙලාවක් ලැබිලා ටිකක් මේවා සුද්ධ කරන්න ගත්තේ. ඉතින් මේ හරියනම් පස ටිකක් සරුයි. ඒ වගේම තෙතමනයක් රැඳිලා තියෙනවා. ඒ හින්දා මේ පැත්තේ ගස් ටික ගොඩක් බේරලා තියෙනවා. මේ ගස්වල මලුත් හැදිලා ඒවා කඩන්න ඕන කාලේ පහ වුණ හින්දා ඒවයි මලුත් පිපිලා. ආමු මිරිස් ගස් ටික නම් කරල් වලින් වැහිලා. සමහර කරල් ඉදිලත් එක්ක මේ දෙකේ පොඩි කෝලිෆ්ලවර් දෙකක් තියෙනවා. ඉතින් මේවට වතුර ටිකක් අඩු වෙන්න වැටලා තියෙන. ඉතින් ඒ හින්දා හැදුනේවත් පොඩි. පාසල් ටික නම් ඒ විදිහටම තියෙනවා. ස්ප්‍රින්ග් හනිනුත් ටිකක් සාමාන්‍ය විදිහට තියෙනවා. බෙල් පෙපර්ස් ඉදිලත් ගිහිල්ලා. ඉතින් ස්ට්‍රෝබෙරි පැලවලත් වටේ කොළ පිච්චිලා ගිහින් තිබුණා. මෙතන තිබුණ වට්ටක්කාලත් ගොඩක් දුරට මැරිලා ගිහිල්ලා.
කොච්චි නම් ගොඩාක් හැදිලා. මගේ කරපිංච පැලෙත් යන්තම් ඉතුරු වෙලා තියෙනවා තාම. ඉතින් මේ පැත්තේ තිබුණ තක්කාලි ගස් එහාට වෙන්න තිබුණ ඒවා හැම සේරම මැරිලා ගිහිල්ලා. ඒ වගේම මෙතන තිබුණ මේ මාළු මිරිස් පැල ටික නම් ඉතුරු වෙලා තියෙනවා. ගොඩක් මිරිස්, අරග, බෙල් පෙපර්, කොච්චි ඒවා තමයි ගොඩක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ දවස්වල කොළ වැටෙනවා සීත කාලයක් ලං වෙන හින්දා බලන්නකෝ ඒවයි පාට වෙනස් වෙලා ලස්සන පාට. අපි මේ ලංකාවේ ඉඳන් ආවට පස්සේ කඩන දෙවෙනි අස්වැන්න තමයි මම මේ පෙන්වන්නේ. සමහර ගස් මැරිලා තිබුණත් අපිට තාමත් මේ අපේ වගාවෙන් මෙහෙම අස්වැන්නක් ලැබෙන එක ගැන මට නම් හරිම සතුටුයි. බලන්නකෝ අන්තිම වෙනකම් මම කොච්චි ගොඩක් කඩලා තියනවද කියලා. ඒ වගේම අමු මිරිසුත් කොච්චර ගොඩක් කඩනවද කියලා. ඉතින් ඇත්තටම මේ වාර මම කියපු විදියට ඩීප් ෆ්‍රීසර් එකේ දාලා සීත කාලයට ගන්න පාවිච්චි කරන්න තියාගන්නත් පුළුවන්. ඒ වගේම තව අනිත් අයට බෙදලා දෙන්නත් පුළුවන් අපිට. ඉතින් මම මේ අස්වැන්න කඩන අතරේදී හස්බන්ඩ් අනිත් පැත්තේ වල් පැල, මැරිච්ච පැල එහෙම අයින් කරලා සුද්ධ කරනවා. මේ කොච්චි කහේ පාට කොච්චි තියෙන හරිම ලස්සන නෙද්දාම් පාට, ඊළඟට කහ පාට, තැඹිලි පාට හරිම ලස්සනයි. ඒකේ කොච්චි වලින් පිරුණාම ඒ වගේම හරිම සැරයි හැබැයි මේක. ඉතින් සැර කන්න ආසයට නියමයි ඉතින්. දැන් මේ මල් හැදෙන හින්දා මේ ගසුත් සේරම ගලවලා අයින් කරන්න වෙනවා. මේ තියෙන අපේ ලෙමන් ගහෙත් දැන් ලෙමන් ගෙඩි හැදිලා. බලන්නකො මෙයා ඉන්න විදිය බෝල ටිකත් සේරම එකතු කරගෙන ඉන්නවා සෙල්ලම් කරන්න. අපිත් ඉතින් වැඩ කරන අතර එයත් එක්ක සෙල්ලම් කරනවා. මේ දැන් හස්බන්ඩ් මේ වෙනකොට සුද්ධ කරපුවා. දැන් ඉතින් අපිට මේ දවස්වල වින්ටර් එක නොවුනත් දැන් තියෙන්නේ ඕටම් එක. ඒත් සමහර දවස්වල සෙන්ටිග්‍රේඩ් ඍණ 1ට වගේ උෂ්ණත්වය අඩු වුණා රැට. හස්බන්ඩ් මේවා සුද්ධ කරාට පස්සේ මේ වෙනකොට සමහර ගස්වල කොළ කළු පාට වෙලා සීතල වැඩි කමටම. ඉතින් අද මම මේ පෙන්නන්නේ අපි වින්ටර් එකට කලින් ලා ගන්න අන්තිම අස්වැන්න වෙන්නත් පුළුවන්. බලන්නකො මෙයාගේ තියෙන වීස්ත්‍රි නම් හරිම දඟ මල්ලා. හැබැයි ඉතින් හරිම කීකරු මේකේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකො. එයාට දෙයක් කිව්වහම කියන දේ නම් අහනවා ගොඩක් වෙලාවට.
ඉතින් වෙස්ලිත් එක්ක සෙල්ලම් කර කර හස්බන්ඩ් පාති සුද්ධ කරන අතරේදී මේ තියෙන්නේ ගිය වීකෙන්ඩ් එකේ කඩපු අසන්න. ඉතින් අපි කලින් වගේම මේ වැඩි අසන්න අසල්වැසියන්ටත් බෙදලා දෙනවා. අසල්වැසියන්ට වගේම අඳුරන අයටත් දෙනවා. Wesley, come. ඉතින් මගේ වීඩියෝ එක බලවට ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් නැවතත් හම් වෙනකම් ආයුබෝවන් පරිස්සමින් ඉන්න. bye. Sit. Wesley, sit. Wesley, sit. Good boy. Good boy.